හාහා පුරා කියලා රටක් බලාගෙන හිටපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවත් අවුරුද්දකින් පස්සට දාලා මාස 6කින් රට හදන්න පුළුවන් කියලා බාරගත්ත කණ්ඩායමක් තමයි මේ. හැබැයි ඒගොල්ලෝ අරගෙන එන පළවෙනි සාධනීය ප්‍රතිසංස්කරණය වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනාගෙන තියෙන හැටියට මේගොල්ලන්ට අර අර්බුදයෙන් පස්සේ ආර්ථිකය එහෙම බාර දුන්නා නම් රට මොන වගේ තත්ත්වයක අද තියෙනවා ඇද්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල ඉඳලාම අනාගත්ත පිස්සුවක් වගේ. මොකද මේක මුලින්ම ආරංචි එනකොටම ආවේ ලීක් වෙච්ච PDF එකක්. ඒ PDF එකක් වෙන්න පුළුවන්, පොඩි නැත්තම් ප්‍රසන්ටේෂන් එකක කෑල්ලක් වෙන්න පුළුවන්. මේක රටේ ඉතිහාසය වෙනස් කරන්න යනවා කියන ලොකු සාකච්ඡාවක් ගියා. ඒත් ඒක අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දාපු නිල නිවේදනයකින් එළියට ආව දෙයක් නෙවෙයි. ඊට පස්සේ දෙවනියට උනේ මේ ඉස්කෝලවල වැඩ කරන කාලය පැය භාගයකින් එහෙට මෙහෙට කරන්න යනවා කියලා කසුකුසුවක් තිබුණා. ඒකත් ඇයි එහෙම උනේ කියලා කියන්න දන්නේ නැහැ. ඒකත් අන්තිමට රිවර්ස් වුණා. ආයෙ ආවා මේ ළමයින්ට ශාරීරිකව දඬුවම් පැමිණවීම වළක්වන්න පනතක් අරගෙන ආවා. පස්සේ ඒකත් අකුල ගන්න තැනට ගියා. දැන් ඔය ඔක්කොම එකක් එකතු කරලා අලුත් අධ්‍යාපන පනතක් එක්ක මේක පිළිවෙලට කරගන්න මේගොල්ලන්ට බැරි ඇයි? රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවක් තියෙනවද? ඒ පිළිබඳව ජාතික මට්ටමේ සාකච්ඡාවක් තියෙනවද? රටේ ඉන්න සියලුම සම්පත්දායකයන් ඉන්නේ ඒකට අවශ්‍ය කරන උදව්ව ගන්නවද? අදහස් ගන්නවද? ඒව මුකුත් අපිට පේන්නේ නැහැ. ඉඳලා හිටලා පොඩි කෑලි විදිහට එක එක අදහස් විදිහට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක් රටේ තිබුණා. 2026 දී මේක එළියට ගේනවා කියලා සතුටෙන් බලාගෙන හිටියා. හැබැයි එළියට ගෙනල්ලා දාපු ගමන් පෙළ පොතක අකුරුවත් හරියට නැති මට්ටමේ ප්‍රතිසංස්කරණය තමයි කරලා තියෙන්නේ. මෙතන පැහැදිලිව පේන්න තියෙනවා ආයතනයක් කළමනාකරණය කරගෙන වැඩක් ඉලක්කයට අරගෙන යන්න බැරි කණ්ඩායමක් තමයි දැන් බලය අරගෙන තියෙන්නේ කියලා. අපි පුනපුනා පැහැදිලිව කියන කාරණාවක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ රටේ ආර්ථිකයට වැදගත් මීළඟට වැදගත් දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණයක් කියන එක. මොකද රටේ මිනිස්සුන්ව අධ්‍යාපනයෙන් උපමට්ටම් කළේ නැත්තම් ඔවුන්ව මේ දියුණුවන ලෝකයේ තාක්ෂණ යුගයට සූදානම් කළේ නැත්තම් එහෙම ලෝකෙක අදාළ ආර්ථිකයක් විසින් නිර්මාණය වෙන රැකියාවන් කරන්න පුළුවන් ශ්‍රමිකයෙක් බවට ඔවුන්ව පත් වෙන්නේ නැත්තම් ඒ මට්ටමේ ගුණාත්මක මානව සම්පතක් අපි හදන්න අධ්‍යාපන ක්‍රමය සකස් කරගන්නේ නැත්තම් අපිට මේ ලෝකේ උරුම වෙලා තියෙන්නම දුප්පතුන් විදිහට ඉන්න. ඒ දුප්පත් රටවල් කරන්නේ මොනවද? මැද පෙරදිගට ගෘහ සේවිකාවන් යවනවා, කම්කරුවෝ යවනවා, ඊශ්‍රායලයේ කුෂිකර්මාන්තයට කට්ටිය යවනවා, දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවල කට්ටියට වැඩට කට්ටිය යවනවා. සතුටුත් වෙනවා. මම දැක්ක අදත් නිවුස් එකක් A level වල පාස් වෙන අයට 10000කට ජපානයේ රැකියා අවස්ථා කියලා. ඒකට සතුටු වෙන ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ බලය ගන්නකොට කලින් කිව්ව බලන්න අඬ කිව්වේ අපේ මිනිස්සු රට යනවා කියලා. අපේ මිනිස්සුගේ පවුල් කඩා ඉහිරිලා දරුවන්ට තාත්තා නැහැ, බිරිඳට සැමියා නැහැ කියලා. නමුත් දැනටත් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය අර විදේශගත ශ්‍රමිකයන් පිටමං කරලා යවන එක, රටේ මිනිස්සු පිට කරලා යවන එක. ඒකට හේතුව මේ රට ඇතුළට කර්මාන්ත අරගෙන එන්න තරම් ආර්ථික ශක්තියක්, ආයෝජන ශක්තියක් තාමත් අපිට ලැබිලා නැහැ. ඉතින් ඒක කරගන්න නම් ආයෝජන එන්න නම් ලෝකේ මිනිස්සු හිතන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරලා අලුත් ලෝකයේ තියෙන දැනුම පාවිච්චි කරලා අලුත් නිර්මාණ කරලා අලුත් නිෂ්පාදන කරලා ලෝකෙට ලාභයට විකුණන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හැබැයි දැන් එහෙම එකක් පේන්න නැහැ. අපේ රටේ ආර්ථිකය වගේම මිනිස්සුන්ගේ ගුණාත්මක භාවය දිනෙන් දින ඉතාමත්ම දරුණු විදිහට පිරිහෙමින් යනවා. මේ ආර්ථිකයෙන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් කොහොම හරි බිහිවන එක දෙන්න හරි රටෙන් පිට වෙලා යනවා. අවුරුද්දකට ලක්ෂ 3ක් ගිය අවුරුද්දෙත් ගියා. ඊට කලින් අවුරුද්දෙත් ගියා. ලංකාවේ ජනගහනය මිලියන 22යි මේ වෙනකොට මේ රටෙන් පිටවෙච්ච ප්‍රමාණය ආසන්නම මිලියන 3ක් විතර කියලා ගණන් බලලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා එක මිලියන 3ක් විතර. ඉතින් සාපේක්ෂව බැලුවොත් මිලියන 22කින් 3ක් කියන ආසන්නව රටේ ජනගහනයෙන් 13ක් මේ රට හැර ගිහිල්ලා. ඕක තමයි අපේ රටේ දුක්ඛිත කතාව. ඒ හින්දා මේ රට ඉන්න පුළුවන් වෙන්න හදාගන්න නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට කරගෙන මේ දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ නිවැරදිව මේ රටට හුරු කරව ගන්න ඕනේ. ඒක දීර්ඝකාලීන වැඩක්. මාසෙන් දෙකෙන් කරන වැඩක් නෙමෙයි. හැබැයි අර හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියනවා වගේ වැඩක් හරියට කරනවා නම් ඒකට මිනිහෙක් අප්‍රෝච් කරන විදිහෙන් හිතන්න පුළුවන්, කියන්න පුළුවන් මේ මනුස්සයට මේක කරගන්න පුළුවන්ද, මේක කරයිද නැත්නම් අනයිද කියලා.
දැන් මේගොල්ලන්ගේ මේ හාහා පුරා කියලා ගෙනාපු මංගල ප්‍රතිසංස්කරණයම මේ විදිහට ඇනිල්ලක් නම් අනිත් ඒවා ගැන කතා නොකර ඉමු. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ ප්‍රතිරෝධයක් ඉතාමත්ම අඩුවෙන් හම්බෙන මිනිස්සු හැමෝම ආසාවෙන් බලන් ඉන්න ප්‍රතිසංස්කරණය. මේක කරන්න ඕනේ, කෙරෙන්න ඕනේ කියලා. හැබැයි ඒකේ தත්ත්වෙත් මෙහෙමනම් අනිත් ඒවා වැඩි කතා කරන්න දෙයක් නැහැ. කරන්න දීලා බලන් ඉන්නව ඇර. කොහොම වුණත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඩුම තරමින් 2027 වත් හරියට කරගන්න නම් මේකට පැහැදිලිවම ජාතික මට්ටමේ විද්වත් කමිටුවක් අවශ්‍යයි. ඒ කමිටුවට ජාත්‍යන්තර මට්ටමින් විශේෂඥ සහාය අනිවාර්යෙන් ලබා ගත යුතුයි. මොකද ලංකාවේ දැනට තියෙන මානව සම්පතේ හැටියට ඉන්න විශේෂඥයෝ පිටරටවලට ගිහිල්ලා තියෙන හැටියට මේකට ලංකාවේ ඇතුළෙන්ම දැනුම සහිත හැකියාව සහිත අත්දැකීම් සහිත මිනිස්සු හොයාගන්න නැහැ. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කලින් කරපු රටක සාර්ථකත්වය අත්විඳපු රටකින් ඒ විශේෂඥ දැනුම අපි හොයාගන්න ඕනේ, ගෙන්න ගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මේ අධ්‍යාපන අමාත්‍යාංශය කියන එකේ නායකත්වය වෙනස් කරන්න වෙනවා. මේකත් කරගන්න බැරි කෙනෙක් නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යවරිය විදිහට නායකත්වය දෙන්න ඒක කරගන්න බෑ. ආයතනයක් පාලනය කරලා නැති අඩුම තරමින් මේ කම්පැනි එකක CEO මට්ටමේවත් කැලිබර් එකක් තියෙන මිනිස්සු ඕනේ මේ වගේ වැඩ කරන්න. ඒ වුණාට හරියට රසායනයක්වත් කරපු නැති මිනිස්සු මේ වගේ ආයතනයක ආයතන ප්‍රධානියෙක් විදිහට රටකට මිනිසුන්ගේ දෛවය තීරණය කරන ප්‍රතිසංස්කරණයක් ඉස්සරහට අරන් එයි කියලා හිතන්න අමාරුයි. මොකද අලුත් අනපනත් ඕනේ. ඒ අනපනත් වලින් පාලනය වෙන අලුත් රාජ්‍ය පරිපාලන ක්‍රමයක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේම ප්‍රතිසංවිධානය වීමක් අවශ්‍ය වෙනවා. ඕගනයිසේෂනල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ඕන වෙනවා. ඒකත් එක්ක ගිහිල්ලා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපිට පේන්න තියෙන්න ඕනේ. ගුරුවරුන්ව පුහුණු කරන්න තව මාස 6කවත් වැඩපිළිවෙලක් මෙතන අවශ්‍යයි. ඇයි එහෙම කියන්නේ? මොකද ගුරුවරයෙක්ට දැන් අවුරුදු 40ක කෙනෙක් එයා අන්තිමටම ඉස්කෝලේ ගිහින් මීට අවුරුදු 20කට කලින් අවුරුදු 20කට කලින් තිබ්බ ලෝකෙ නෙමෙයි දැන් තියෙන්නේ. එයාට ගොඩාක් තව ඉගෙන ගන්න ඉතුරු වෙලා තියෙනවා විශේෂයෙන් තාක්ෂණාංශ සම්බන්ධයෙන්. එහෙනම් ඒ අයව අලුතෙන් දැනුවත් කරලා අලුතෙන් පුහුණු කරන අලුත් පුහුණු වැඩමුළුම රාශියක් අපිට අවශ්‍ය වෙනවා. ගුරු පුහුණු වැඩමුළු මාස 6කවත් අලුත් දේවල් අලුත් දැනුමෙන් මේවලන් සුවම්පෝෂී කරලා ඒ අය තමයි දරුවන්ට උගන්වන මට්ටමට අපි අරගෙන යන්න ඕනේ. ඒ වගේම පාසල් වල සම්පත් වැඩි කිරීම ආදී තව ගොඩක් භෞතික දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒක ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් එක්ක පොඩි වයිට් පේපර් එකක් එක්ක පොඩි රිසර්ච් මට්ටමින් මුලින් ඇවිල්ලා පයිලට් ස්ටඩි මට්ටමින් ඇවිල්ලා මේක ලස්සනට කරලා මේ රටේ දරුවන්ට දෙන්න තියෙන ලොකුම තෑග්ග. ඒ වගකීමයි ඕගොල්ලෝ මේ විනාශ කරේ. ශ්‍රී ලංකාව තිබුණේ ඓතිහාසික මන්සන්දියක. ඒ මන්සන්දියෙන් බලය ඩැහැගත්ත කණ්ඩායම ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලෝ මේක කරන්න බැරි නම් ඉතිහාසයේ කුණුබක්කියටත් වඩා දරුණු කුණුබක්කියකට ඕගොල්ලන්ට යන්න වෙනවා. ඒක මතක තියාගෙනවත් මීට අවුරුද්දේවත් ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් එක්ක මේ රටේ මිනිස්සුන්ගේ ධෛර්යය තීරණය කරන, රටේ පැවැත්ම තීරණය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට අරගෙන එන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.